අපි වාසනාවන්ත දිනයක් කියලා කියන්න බෑ. මොකද මේ වෙන විට දශක 3ක අප රටේ යුද්ධයක් තිබුණා. කාටත් මතක ඇති. එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අවසන් කිරීම සඳහා සෑම සෙබළෙක්ම මෙයට බේරා ගැනීමට සහාය ලබා දුන්නා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැපවීමකින් මේ මාතෘ භූමිය බේරා ගැනීම සඳහා වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා මේ සලේ මැතිතුමා මේ වෙන විට අත්අඩංගුවට අරගෙන මාස ගණනක් වෙනවා. මේ මාස ගණනක් තිස්සේ මේ ප්‍රශ්න කරන්නේ මොනවද? ඒතුමාගෙන් අහන්නේ මොනවද? සමහර විට ජනතාව සැක කරනවා මේ පාස්කු ප්‍රහාරය මේතුමා කෙරුවා කියනවා හැගීමෙන් යම් විදියකට වැඩපිළිවෙලක් මේගොල්ලන් කරගෙන යනවාද කියන එක අපිට සැකයක් තියෙනවා මට නෙමේ රටේ ජනතාවට. නමුත් මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා සියලුම පක්ෂ විපක්ෂ සෑම දෙනාම මතක තියාගන්න ඕන මේ රටේ මාතෘභූමිය ආරක්ෂා කරන්නට ගිය සෙබළු සහ උසස් නිලධාරීන්ගේ ගරුත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂා කර දෙන ලෙස අපි සැමගින් ඉල්ලා සිටිනවා. මතක ඇති දැන් ජාතික ජනබල වේගය බලයට ගේනට අපේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යයෝ ඒ වගේම සංඝරත්නය කැපවීමකින් වැඩ කරා. දැන් මේ වැඩ කරලා ජාතික ජනබල වේගයේ බලයට ගෙනවුවට පස්සේ දැන් මේ රට බේරාගත්ත ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ඒ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන යම් විදියකට වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරනවා නම් අපි එලා දකිනවා. අද මෙතන සියලු විපක්ෂ කණ්ඩායම් ලැහැත්තිලා මේ කරන්නේ ඒතුමාගේ ජීවිතය ආරක්ෂා කිරීම. මොකද දින මාස ගානක් තිස්සේ මොනවද ඒතුමාලගෙන් අහන්නේ? අහනවා ඉවරයක් නැහැ. අපි දැක්කා සමහර වෙලාවට ඒතුමාලකට කියන්න බැරි දේවල් වෙලා තියෙනවා කියලා ඇත්ත වශයෙන්ම කරුණාකරලා මේතුමා අධිකරණයට ඉදිරිපත් කරලා නීතිය විදිහට කටයුතු කරන්න නීතිය වල් වද්දවන්න යන්න එපා. නීතිය වල් වැද්දුවොත් එහෙම රටක් දියුණු කරන්න බෑ. හැම කෙනාම කරන්නේ නීතිය වල් වද්ද වෙමින් රටේ සියලු දේවල් අහිමි කිරීම. මේ වෙන විට වත්මන් රජය ඇයි මේ නීතිය අතට අරගෙන නීතිය වල් වද්දවන්නේ කියන එක අපි අහන්න කැමති. ඒ වගේම තමයි පොලිසියත් මේ වෙන විට අසරණ තාත්තට පත්ලා තියෙනවා. දැන් පොලිසියේ ඇතැම් නිලධාරි මහතුරු මේ වෙන විට විශ්‍රාම යන්න ලැහැත්ලා ඉන්නවා. වත්මන් රජයේ වැඩ කරන්න බැරි හන්දා ත්‍රිවිධ හමුදාවත් ඒ වගේ සේනම් මතක තියාගන්න මේ වැඩ බැරි ආසල් නටියකට රට බාර දුන්නා. වැඩ කරන්න පුළුවන් ආසල් නටික පැත්තක මම හිතන්නේ තූරසරිදී චිත්‍රපටි බලනකොට අපිට ලක්ෂණ හොඳ දක්ෂ දර්ශන ලබනවා. නමුත් වැඩ බැරි ආසල්න චිත්‍රපටි බලනකොට හිනාවි බලන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා වත්මන් ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා මේ රටේ නීතියට ගරු කරමින් මේතුමාලගේ යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහලා අධිකරණ ඉදිරිපත් කරන තමන් ගෞරවයෙන් ඉල්ලා